ඒ ලෙවල් රිසල්ට් එක එක එක්කනාගේ එක එක විදිහයිනේ. එහෙම වෙන්න හේතු දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ටැලන්ට් එක කියලා එකක් තියෙනවා. ටැලන්ට් එක දෙක එයාට තියෙනවා එෆර්ට් කියලා. මේ ටැලන්ට් එකයි එෆර්ට් එක. මම ටැලන්ට් කියන කීයකට දානවා එෆර්ට් එක ලියන්න. එෆර්ට්. ටැලන්ට් එක කියලා කියන්නේ එයා උපතින් අරන් එන එක. එයා උපතින් යාට තියෙන බෝන් ටැලන්ට් එක. එයා උපතින් කොච්චර 10 එකම දේට අපි එක එක කරලා එක එක විදිහට තමයි දක්ෂ. එහෙම තියෙදි ඉගෙන ගන්න එකට විතරක් හැමෝම එක විදිහට දක්ෂ වෙන්න විදිහක් නැහැ නේද? හැබැයි ස්කිල් එක කියන එක ස්කිල් එකක් කියන්නේ. ස්කිල් එකක් කියන එක ඒක ඇවිල්ලා මේ හැදෙන්නේ ටැලන්ට් එක වතාවක් එෆර්ට් එක. ඇචීව්මන්ට් එකක් කියලා කියනවා. ඒ කියන්නේ මොකක් හරි අත්පත් කර ගැනීමක් ලබාගත ටාගට් එකකට ගිය ඇචීව්මන්ට් එකක් ඇතින්නේ ස්කිල් එක වතාවක් එෆර්ට් එක. ඒ කියන්නේ ඇචීව්මන්ට් එක වාගේ දෙයක් කොච්චර අත්පත් කර ගන්නවද කියන තීරණය ඔයාලා හදාගත්ත ස්කිල් එක ඔයා කොච්චර මානසිකව පාවිච්චි කරනවද? මේක මේ ස්කිල් එක උක්ත කරන්නකො කියන්නේ ස්කිල් එක වෙනුවට T සහ E කියන මේ ටැලන්ට් එකයි එෆර්ට් එකයි දාන්නකො. මේක අපි ස්කිල් එක නෝට අපිට දාන්න පුළුවන් නේ. ඒකනේ. ස්කිල් එක සමානයි ටැලන්ට් වතාවක් එෆර්ට්. අන්න ඒක ආ එෆර්ට් එකට ඉන්නේ අවසන් දිනුවම ටැලන්ට් වාරයක් එෆර්ට් එකේ වර්ගය. තමයි. කියන්නේ ඇචීව්මන්ට් එක සමාන වෙන්නේ ටැලන්ට් එක වතාවක් ඔයා මහන්සි වෙන ප්‍රමාණයේ වර්ධනය. ඒක තමයි සම්බන්ධය. අන්තිමට ගන්න. එතන හිතන්නකෝ ඔයා වගේ දෙගුණයක් ටැලන්ටඩ් කෙනෙක් ඉන්නවා. ඔයා වගේ දෙගුණයක්. එහෙම නෑ හරියද? මිනිහෙක් වගේ දෙගුණයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නෑ නම ඒක පතරලාතුරකින් වෙන දෙයක්. වෙලාදීෙද්දි ඔයා එයා වගේ දෙගුණයක් මහන්සි වෙනවා කියලා හිතන්න. එක්කෙනෙක් කියනවා යාර ඔයාට වගේ දෙගුණයක් ටැලන්ට් එක තියෙනවා. ඔයා එයා වගේ දෙගුණයක් මහන්සි වෙනවා. නමුත් ළමයි අවසාන ප්‍රතිඵලයට එෆර්ට් කියන එක වර්ග වෙලා බලපාන නිසා ඇචීව්මන්ට් එක හතර ගුණයක්. අරයාගේ ඇචීව්මන්ට් එක ටැලන්ට් එක දෙගුණ නිසා ඇචීව්මන්ට් එක දෙගුණ වෙනකොට වගේ මහන්සිය දෙගුණ නිසා වගේ ඇචීව්මන්ට් එක හතර ගුණයක්. අවසානයේ අවසාන ප්‍රතිඵලයට වැඩිපුර දායක වෙන්නේ ටැලන්ට් එකද එෆර්ට් එක. මහන්සියද නැත්නම් ඔයා උපදින් කරන් ඉන්න එකද? මහන්සියනේ කොච්චරද? කොච්චර එක වෙනුවෙන් අර ආයාසයක් දරනවද කියලා.